අපි කෙනෙකුට අවවාද කළොත් සහ එහෙම නැත්නම් අපිට කවුරු හරි අවවාද කළොත් අපි වැරද්ද නෙවෙයි අතාරින්නේ අවවාද කරපු කෙනා. එයා හැම වෙලාවෙම එක ඒවා කියන්න එනවා මං එයාට කැමති නැහැ. අර තමන්ගෙන් වෙච්ච වැරද්ද අතාරින්නේ කියපු කෙනා අතාරිනවා. අනුවණයි අඥානයි එයාට සංසාරේ ගොඩාක් දිගයි. අනිත් එක තමයි වැරද්දක් කිව්වට පස්සේ සැරට හරි තමන් කරපු වැරද්ද ගැන බය හිතෙන්නේ බැනපු කෙනාට බය වෙනවා. අම්මෝ යා යකා වගේ එයා හයියෙන් කෑ ගැහුවා මූණ බලනකොටත් බය හිතෙනවා කියලා අර කියපු කෙනාට බය වෙනවා. තමන්ගේ වැරද්ද ගැන බය වෙන්නේ එයාටත් සංසාරේ ගොඩාක් දිගයි. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සෙනා නිග්ගහ්‍ය වාදින් මේදාවෙන් තාදිසම් පණ්ඩිතම් බජේ. නිධානයක් පෙන්නනවා වගේ වැරද්දට ගරහලා වැරද්ද පෙන්නලා දෙන පණ්ඩිතයෝ ඇසුරු කරන්න. නිග්ගහ්‍ය වාදින් මේදාවෙන් තාදිසම් පණ්ඩිතම් බජේ. තාදිසම් බජ මානස්ස සෙය්‍යෝ හෝති න පාපයෝ. එවැනි සැරට හරි කරුණු කියලා වැරද්ද පෙන්නන කෙනෙක් ඇසුරු කළොත් එයාට නම් අයහපතක් වෙන්නේ යහපතක්මයි වෙන්නේ. ඔන්න පාරේ මැද මිනිස්සු ඉන්න අපේ පුතෙක් ඉන්නවා කියන්නේ ඔයාගේ පුතා පාරේ මැද ඉන්නවා සෙල්ලම් කරනවා. අරින් වේගෙන් වාහනයක් එනවා. ඉක්මනට දුවලා ගිහිල්ලා අපි ඇදගෙන ඇවිල්ලා කනටක් ගහනවා කොහෙද යන්නේ කියලා. දැන් වාහනේ වේගෙන් ගියා පාරෙන් පොඩි එකා දැක්කෙත් නැහැ. පොඩි එකා කල්පනා කරනවා ඇයි මට ගැහුවේ කියලා. මම පාඩුවේ හිටියා මට ගැහුවා කියලා. නමුත් අම්මයි දන්නේ ඔය හිටපු තැන හිටියා නම් උඹගේ කෑලිත් නැහැ කියලා. ඒ නිසා සැරටම අවවාද කරන්නේ අපි දන්නේ නැති වුණාට අපෙන් වෙන වැරද්ද එච්චරම බරපතලයි. අපිට බරපතල පේන්නේ වැරද්දේ. වැරද්ද බරපතල තරමටම අවවාදයේ සැරයි නුවණැත්තාගේ. අපිට රිදෙනවා. හැබැයි අපි සනීප වෙනවා. උගුරේ මාළු කට්ටක් හිර වුණොත් අම්මා ඒ දරුවා ඔඩොක්කුවේ තියාගෙන කට මිරිකලා ඇඟිල්ල ඇතුළට දාලා මාළු කැට්ට ඇදලා ගන්නවා වේගෙන්. ඇදලා ගන්නකොට ලේ විසි වෙනවා. දරුවා කෑ ගහනවා. දරුවාට ඒක වේදනාවක් වුණත් දරුවා කෑ ගැහුවත් ඒ විදිහට කළේ දරුවා බේර ගන්න. දරුවාට වේදනාව ඇති වුණාට අම්මා එහෙම කළේ ආදරයට. ඒවයි කන පැලෙන්න ගැහුවත් ඒව කළේ ආදරයට. අපේ අම්මලා අපි අතින් වැරද්දක් වෙලා අපි ළමයි රණ්ඩු වුණොත් අපේ අම්මලා අපිට ගැහුවා. ඇයි රණ්ඩුවට යන්නේ කියලා. මට මතකයි අපි යාළුවෝ සෙල්ලමට මොකක් හරි මේ සෙල්ලමක් කරලා මොකද්ද එකට දිවුරුවා බුදුන් පල්ලා කියලා. ඊට පස්සේ අම්මා එකපාරම ගේ ඉඳලා එළියට ඇවිල්ලා කනට ගහලා ගේ ඇතුලෙන් ගිනි පෙනල්ලක් ගෙනල්ලා කට පුච්චන්න හැදුවා. ආයෙ කිව්වොත් බලාගනින් කියලා. මම බැලුවා මොකටද දන්නේ මේ මට කට පුච්චන්න හදන්නේ කියලා. ඊට පස්සේ බයට ආයෙ කිව්වේ නැහැ. දැන් තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවුරුමට ගන්න හොඳ නැහැ කියලා. ඒ වගේ අම්මලා තාත්තලා ඔච්චර සැර වෙන්නේ දුවේ පුතේ ආදරය නිසා. ගුරුවරු ඔච්චර සැරට අවවාද කරන්නේ අපිව බේර ගන්න ඕන නිසා. ඒ වුණාට අපිට ඒක තේරෙන්නේ නැහැ. එච්චර අඥානයි. එච්චර අදූරදර්ශී. හැබැයි එච්චර දුරක් අපිට නොපෙනුනත් ගුරුවරු දෙමව්පියෝ දෙන අවවාදය අපිට ගන්න පුළුවන්. කීකරුණං හික්මෙනවා නම්